2025 කියන්නේ අප්‍රිකානු මහද්වීපයට හරිම විශේෂ අවුරුද්දක්. විශේෂයෙන්ම රත්තරන් සම්බන්ධයෙන්. මේ කාලේ රත්තරන් කියන්නේ එකම සම්පත හින්දා මුළු මහද්වීපයම දෙකට බෙදුණා කිව්වොත් ඇත්තටම ඒක වැරදි නෑ. සමහර රටවලට රත්තරන් කියන්නේ ආර්ථික කුණාටු වලින් බේරෙන්න තිබුණු ආර්ථික පලිහක් වුණා. ඉතින් ඒ වෙලාවෙම සමහර රටවල් වලට Tamanගේ පැවැත්ම වෙනුවෙන් මේක විකුණලා දමන්න සිද්ධ වුණා. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ මේ පුදුම සහගත බෙදීම ගැන. ඉතින් එකම මහද්වීපයක එකම වගේ ආර්ථිකයක් තියෙන තැනක සමහර රටවල් පිස්සුවෙන් වගේ රත්තරන් එකතු කරද්දී අනිත් රටවල් Tamanට තිබුණු රත්තරන් ටිකත් හදිස්සියෙන්ම විකුණලා දැම්මේ. මෙන්න මේ පරස්පර විරෝධී තත්ත්වය තමයි අද අපි විසඳ ගන්න යන අභිරහස. ඇත්තටම මේකෙන් පේන්නේ රත්තරන් වල තිබුණු දෙබිඩ ස්වභාවය. එක පැත්තකින් මේක හරියට රක්ෂණයක් වගේ තියෙන ආරක්ෂාවක්. තවත් පැත්තෙන් මේක පීඩනයේ අරබුදයේ පෙන්වන සාධකයක්. පුදුමයකට කියන්නේ මේ චරිත දෙකම රත්තරන් අප්‍රිකාවේදී එකම වෙලාවේ රංගපාපු එක. හරි ඉතින් අපි කතාවේ පළවෙනි කොටසට යමුකෝ. මුලින්ම බලමු මේ රත්තරන් පලිහක් විදිහට පාවිච්චි කරපු අය ගැන. මේ ගැනුම් කණ්ඩායම් වල ප්‍රධාන ක්‍රීඩකයා තමයි ඊජිප්තුව. ඇත්තරම මුළු අප්‍රිකාවෙම වැඩිපුර රත්තරන් මිලදී ගත්තේ මේ ඊජිප්තුව. එයාලා Tamanගේ සංචිත වලට එකතු කරගත්ත ප්‍රමාණය තමයි ටොන් 2.5. ගෝලීය වෙළඳපොළ දිහා බලද්දි මේක එච්චර ලොකු ගාණක් නෙමෙයි තමයි. හැබැයි ඊජිප්තුවට නම් මේගොල්ලන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ගත්ත ඉතාමත් වැදගත් හොඳ තීරණයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊජිප්තුව ඇයි මේ වැඩේ කළේ? ඒගොල්ලන්ගේ තිබ්බ ප්‍රධාන අරමුණු දෙකක්. එකක් තමයි ඩොලර් එකේ වෙනස් වීම වලින්. ඒ කියන්නේ ගෝලීය මුදල් ලේඛක වලින් බේරෙන්න ශක්තිමත් පලිහක් හදාගන්න එක. අනිත් එක තමයි එයාලා මේ රත්තරන් ගත්තේ රටේම තියෙන පතල් වලින්. ඒ කියන්නේ සල්ලි රටින් පිට ගියේ නෑ. ධනෙ රට ඇතුළෙම තිබුණා. ඉතින් මේ රත්තරන් කියන්නේ රක්ෂණයක් කියන අදහස තිබුණේ ඊජිප්තුවට විතරක් නෙමෙයි. විශේෂයෙන්ම සිම්බාබ්වේ. එයාලා නම් තව පියවරක් ඉස්සරහට ගියා. සිග් කියලා අලුත්ම මුදල් ලේඛකයා නිර්මාණය කළා. ඒකට රත්තරන් වලින් පිටු බලයක් දෙනවා කියලා කිව්වා. ඉතින් ඔය අපි කිව්වේ ඒ කතාවේ එක පැත්තක්. දැන් අපි යමු කාසිය අනිත් පැත්තට. පැවැත්ම වෙනුවෙන්ම Taman සතු රත්තරන් විකුණන්න සිදුණු රටවල් දිහා බලන්නකෝ. ඒ පැත්ත නියෝජනය කරන ප්‍රධානම රට තමයි ගානාව. එයාලගේ විකිණීම කොච්චර ලොකුද කියනවා නම් මේක ලෝක මට්ටමේ එකක් වුණා. එයාලා ගෝලීයව ඉහළම විකුණුම්කරුවන්ගෙන් කෙනෙක් බවට පත් වුණා. ගාන බැලුවොත් ටොන් 12ක්. හිතන්නකෝ ඊජිප්තුව ගත්ත ප්‍රමාණයට වඩා 5 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ උපාය මාර්ග හේතු දෙක අතර තියෙන පරතරය කොච්චර ලොකුද කියලා ගානෙන්ම වට හිතා ගන්න පුළුවන්නේ. ගානාව මේ වගේ තීරණයක් ගත්තේ ඇයි? එක වචනෙන් කියනවා නම් මේකට හේතුව ද්‍රවශීලතාවය. සරලවම කිව්වොත් එයාලට ඉක්මනට සල්ලි ඕන වෙලා තිබුණා. රත්තරන් කියන්නේ අන්න ඒ වගේ වෙලාවක තියෙන හොඳම ඔප්ෂන් එක. මොකද වෙළඳ පොලේ මිලට ලොකු බලපෑමක් නැතුව හරිම ඉක්මනට ඒවා මුදල් බවට පත් කරන්න පුළුවන්. ඔන්න ඔතන තමයි මෙන්න මේ කණ්ඩායම් දෙකේ ලොකුම වෙනස තියෙන්නේ. බලන්නකො ඉතින් ඊජිප්තුව වගේ රටවල් දිගු කාලීනව රක්ෂණයක් ගැන හිතුවා. ඒ කියන්නේ අනාගතේන අර්බුද වලින් බේරෙන්න. ගානාවලට තිබුණේ ඉතාමත් කෙටි අදූරදර්ශී ක්‍රියාවලිය. මොකද ඒ මොහොතේ තිබුණු මුදල් අවශ්‍යතාවය පරිමහ ගන්න එක. එක කට්ටියක් අනාගතය ගැන හිතුවා. අනිත් කට්ටියට වර්තමානයේ ජීවත් වෙන්න සටන් කරන්න සිද්ධ වුණා. ඔන්න ඕකයි කතාව. හරි ඉතින් අපි මේ ගැනුම් කරුවන්ගෙන් සහ විකුණුම් කරුවන්ගෙන් පොඩ්ඩක් අයින් වෙලා මුළු මහද්වීපය දිහාම බලමුකෝ. ගෝලීය රන් වෙළඳ පොලේ අප්‍රිකාවේ තැන මොකද්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. ඉතින් මේ ගන්න එකයි විකුණ කරන එකයි ඇරෙන්න මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි නිෂ්පාදනය පාලනය කරන එක. ෆුර්කිනා ෆාසෝ වගේ රටවල් කරේ රත්තරන් විකුණනා වෙනුවට මේගොල්ලෝ කෙලින්ම පතල් වලින් රත්තරන් ගොඩ ගන්න එක. එයාලා කැනීම් කරපු ප්‍රමාණය ඇහුවොත් පුදුම හිතේ. ටොන් 94ක්. හිතන්නකෝ ඊජිප්තුව විකුණපු ප්‍රමාණයත් ගානාව ගත්ත ප්‍රමාණයත් අතර බලනකොට මේක කොච්චර ලොකු ගාණක්ද කියලා. ඉතින් මේකෙන් පේනවා එයාලා මේ සෙල්ලමට ඇවිල්ලා තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකින් කියලා. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අප්‍රිකාවේ ගොඩක් රටවල් කරන්නේ අමු රත්තරන් විදිහටම මේවා පිටරට පටවන එක. ඒ කියන්නේ ඉතින් ඒක පිරිපහදු කළා වටිනාකම එකතු කළා විකුණන්නේ නැහැ. සරලවම කිව්වොත් Tamanගේ සම්පතේ සම්පූර්ණ වාසියම ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම එක අප්‍රිකාවේ අනාගතයේ මොන වගේ වෙයිද? අපි බලමු මේ 2025 ඇති වුණු බෙදීමෙන් අපට ගන්න පුළුවන් නිගි මොනවද කියලා. ඉතින් මේ මුළු කතාවම සාරාංශ කරොත් රත්තරන් කියන එක සමහරට උනේ පලිහක්. තවත් සමහර අයට උනේ ඒක ජීවිතය ගැට ගහන්න යොදාගත්ත පිදුරු ගහක්. 2025 වර්ෂයේදී
අප්‍රිකාවේ රත්තරන් කියන සාධකය පැවැත්මේ සම්පූර්ණ බර කරට අරන් තිබුණා. අවසාන වශයෙන් ඉතින් අපි මේ ප්‍රශ්නේ වාගෙන් අහන්නම්කෝ. අප්‍රිකාවට රත්තරන් කියන්නේ ස්ථාවරත්වයක් ගේන දෙයක් වෙයිද? නැත්නම් අරබුද කළමනාකරණය කරන තවත් මෙවලමක් වෙයිද? එහෙම නැත්නම් අනාගතයේදී ගැටුම් ඇති කරන යම් කිසි දෙයක් වෙයිද? මේ ප්‍රශ්නෙට උත්තරේ කාලය විසින්ම තමයි දෙන්න ඕනේ. ඉතින් ආරාධනා කරනවා knowledge with Tara අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. ඔයාට වටිනාම තොරතුරු අපි දිගටම ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.